iPhone 15 Pro Max එකේ full review video එක තමයි අද මම ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මේ ෆෝන් එක ගැන අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ නිසා ඉක්මනටම වීඩියෝ එකට යමු. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකට like එකක් දාන්න. ඒ වගේම තාමත් ඔයා අපේ channel එක subscribe කරලා නැත්නම් මේ දැම්ම පහළ තියෙන subscribe button එක click කරලා ඊට හැපැත්තේ තියෙන bell icon එකත් all දාලා click කරන්න. මුලින්ම අපි ෆෝන් එකේ build and design එක ගැන කතා කරමු. iPhone 15 Pro සහ 15 Pro Max අපිට colors 4කින් බලා ගන්න පුළුවන්. Natural Titanium, Black Titanium, White Titanium සහ Blue Titanium තමයි ඒ colors 4. එතකොට මේ මගේ අතේ තියෙන Natural Titanium color එකේ iPhone එක. මම මේ color එක තෝරගන්න ප්‍රධානතම හේතුන් දෙකක් තියෙනවා. පළවෙනි හේතුව තමයි iPhone 15 Pro එකට සහ 15 Pro Max එකටම ආවේනික වුණ color එකක් තමයි මේ Natural Titanium කියන color එක. අනිත් කාරණාව තමයි මම මීට කලින් use කරේ iPhone 13 Blue color එක. ඒ ෆෝන් එක ටික කාලයක් use කරනකොට frame එක තැන් තැන් වලින් සීරලා ඇතුළේ තියෙන color එක පේන්න පටන් ගත්තා. අන්න ඒ නිසා මම හිතුවා light color එකකට යනවා කියලා. මොකද මේ වගේ color එකක් සීරුණත් ඒක වැඩිය පේන්නේ නැහැ. ඔයාලා dark color iPhone එකක් මිලදී ගන්න හිතාගෙන ඉන්නව නම් ටිකක් කල්පනාකාරී වෙන්න. මොකද අපි ෆෝන් එක ටික කාලයක් use කරනකොට case එක ඇතුළට වැලි කැටයක් ගිහිල්ලා වුණත් අපේ ෆෝන් එකේ frame එක ටිකක් සීරෙන්න පුළුවන්. ඒ විදිහට සීරුනොත් එහෙම මේ ඇතුළෙන් තියෙන color එක අපිට මෙන්න මේ විදිහට ගොඩක් කැපිලා පේන්න පටන් ගන්නවා. iPhone 15 එකේ අපිට පොඩි curve එකක් තියෙන edge එකක් තමයි බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. කලින් ආපු iPhone 14 එකේ සම්පූර්ණයෙන්ම flat edge තමයි අපිට බලා ගන්න පුළුවන්කම තිබුණේ. නමුත් මේ පාර iPhone 15 series එකේ අපිට මෙන්න මේ විදිහේ පොඩි curve එකක් තියෙන curve edges තමයි බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. මේ නිසා ෆෝන් එක අතේ රඳවගෙන ඉන්නකොට ගොඩක් හොඳ comfortable ගතියක් අතර දැනෙනවා. ඔයාලා හැමෝම මේ වෙනකොට දන්නවා ඇති iPhone 15 Pro එක සහ iPhone 15 Pro Max එක titanium use කරලා තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. මෙන්න මේ හේතුව නිසාම මේ iPhone එකේ බර අපිට ගොඩක් අඩුවෙන් තමයි දැනෙන්නේ. ෆෝන් එකේ buttons and port ගැන කතා කරනකොට මේ side එකේ අපිට power button එක බලා ගන්න පුළුවන්. ෆෝන් එකේ යට side එකට වෙන්න අපිට main speaker holes, main microphone එක වගේම මැදට වෙන්න type C charging port එක බලා ගන්න පුළුවන්. මෙච්චර කාලයකට අපිට iPhones වල lightning charging port එකක් තමයි බලා ගන්න පුළුවන්කම තිබුණේ. නමුත් ඔන්න iPhone 15 එකේ ඉඳලා අපිට හැම iPhone එකකම type C charging port එකක් බලා ගන්න පුළුවන්කම තියෙනවා. මේ type C charging port එක හරහා අපිට faster transfer speed එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම external monitor එකකට වගේ ඉතා පහසුවෙන් connect කරලා use කරන්නත් පුළුවන්. මේ type C charging port එක හරහා log format files direct portable hard එකකට save කරගන්නත් පුළුවන්. ඒක නම් සෑහෙන්න වටින දෙයක්. ෆෝන් එකේ මේ side එකේ අපිට SIM tray එක බලා ගන්න පුළුවන්. ඔයාලා physical SIM එකක් use කරන්න කැමති නැත්නම් eSIM version එකත් ඔයාලට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. SIM tray එකට උඩින් අපිට volume up සහ volume down button එක බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඊටත් උඩින් අපිට action button එක බලා ගන්න පුළුවන්. මෙච්චර කාලයකට iPhones වල තිබුණ mute button එක අයින් කරලා iPhone 15 Pro එකට සහ iPhone 15 Pro Max එකට තමයි Apple එකෙන් මේ විදිහට action button එක හඳුන්වා දීලා තියෙන්නේ. අපි කැමති ඕනම ෆන්ක්ෂන් එකක් මේ action button එකට ඇඩ් කර ගැනීමේ හැකියාව අපිට තියෙනවා. ඊළඟට අපි ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ගැන කතා කරමු. ඔයාලට පේනවා ඇති මේ ෆෝන් එකේ bezels ගොඩක් පොඩිවට තමයි අපිට බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. මේ ෆෝන් එකට ඇවිල්ලා තියෙන්නේ LTPO Super Retina XDR OLED display එකක්. display එකේ screen to body ratio එක අපිට 89.8 කාගයක් බලා ගන්න පුළුවන්. 1290ට 2796ක pixel resolution අගයක් මේ display එකේ තියෙනවා. display size එක අඟල් 6.7ක් විදිහට අපිට බලා ගන්න පුළුවන්. display එකට nits 2000ක තියෙන නිසා අපි ගොඩක් අවුව තියෙන වෙලාවකදී උනත් ෆෝන් එක යූස් කරනකොට ෆෝන් එකේ ඩිස්ප්ලේ එකේ තියෙන දේවල් ගොඩක් පැහැදිලිව අපිට බලා ගන්න පුළුවන්. අනිත් වැදගත්ම දේ තමයි මේ ඩිස්ප්ලේ එකට අපිට 120 Hz refresh rate එකක් ලැබිලා තියෙනවා. Dynamic Island එක ගැනත් අපිට කතා නොකරම බෑ. මේ පාර Apple එකෙන් මේ Dynamic Island එකට features ගොඩක් එකතු කරලා තියෙනවා. ෆෝන් එකෙන් වීඩියෝ එකක් බලනකොට ගේම් එකක් ප්ලේ කරනකොට මේ ඩයිනමික් අයිලන්ඩ් එක ටිකක් කරදරයි කියලා හිතෙන්න පුළුවන්. මොකද මේ ඩයිනමික් අයිලන්ඩ් එකට ටිකක් ලොකු ප්‍රදේශයක් කවර් වෙන නිසා. නමුත් මේ අලුතෙන් එකතු කරලා තියෙන ෆීචර්ස් එක්ක අපි ටික කාලයක් ඩයිනමික් අයිලන්ඩ් එක යූස් කරනකොට මේකට හුරු වුණාම මේක කරදරයි කියලා කොයිම වෙලාවකවත් හිතෙන්නේ නැහැ.
Appleගේ A17 Pro කියන ගොඩක් powerful chipset එකක් තමයි අපිට iPhone 15 Pro එකේ සහ 15 Pro Max එකේ බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. මේ chipset එක කොච්චරක් නම් powerfulද කියලා කියනවා නම් අපි PlayStation වල play කරන Resident Evil game එක පවා අපිට මේ phone එකේ play කිරීමේ හැකියාව තියෙනවා. Whoa, these graphics bring out every beautiful, disgusting detail. It's truly horrifying. iPhone 15 Pro එකක් හරි 15 Pro Max එකක් හරි තියෙන කෙනෙක්ට මේ Resident Evil game එක download කරගන්න අවශ්‍යයි නම් App Store එකට ගිහිල්ලා search කරලා බලන්න ඔයාට මේ game එක download කරගැනීමේ හැකියාව තියෙනවා. ඔයාලා හැමෝම බලාගෙන හිටපු iPhone 15 Pro Max එකේ කැමරා එක ගැන තමයි දැන් අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ. ෆෝන් එකේ අපිට කැමරා lenses 3ක් බලා ගන්න පුළුවන්කම තියෙනවා. f1.8 aperture එකක් තියෙන 48 megapixel wide lens එක සහ f2.8 aperture එකක් තියෙන 12 megapixel telephoto lens එකක් ඇතුළුව f2.2 aperture එකක් තියෙන 12 megapixel ultra wide lens එකකුත් අපිට මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්කම තියෙනවා. මේ ෆෝන් එකේ කැමරා quality එක superb. Apple එකෙන් එළියට දාලා තියෙන හොඳම ෆෝන් එකේ කැමරා quality එක ගැන අමුතුවෙන් ආයෙ කතා කරන්න දෙයක් නැහැනේ. iPhone 15 Pro එකේ අපිට optical zoom කිරීමේ හැකියාව තියෙන්නේ 3x දක්වා විතරයි. iPhone 15 Pro Max එකේ අපිට 5x දක්වා optical zoom කිරීමේ හැකියාව තියෙනවා. අපි portrait mode එක on කරලා 5x දක්වා zoom කරලා capture කරන photos වල quality එක next level කියලා ඔයාට තේරෙයි මෙන්න මේ video clips ටික දැක්කට පස්සේ. අපි මොකක් හරි සබ්ජෙක්ට් එකකට ලං කරලා කැප්චර් කරන මැක්‍රෝ ෆොටෝස් පවා ගොඩක් හොඳ ක්වොලිටි එකකින් ෂාප් ඩීටේල්ස් ඇතුව අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. iPhone 15 Pro Max එකේ අපිට 4K වීඩියෝ 60 fps වලින් රෙකෝඩ් කිරීමේ හැකියාව තියෙනවා. ෆෝන් එකේ කැමරා එක ගැන අපිට කතා කරන්න සෑහෙන්න දේවල් තියෙනවා. මේ හැමදේම අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න ගියොත් එහෙම මේ වීඩියෝ එක ගොඩක් දික් වෙනවා. අන්න ඒ නිසා iPhone 15 Pro Max එකේ කැමරා එක ගැන මම වෙනම වීඩියෝ එකක් ඔයාලට අරගෙන එන්නම්. මේ වීඩියෝ එකේ මම ප්‍රධාන වශයෙන් ඔයාලට highlight කරලා කිව්වේ අපි වැඩියෙන්ම කතා කරන්න අවශ්‍ය දේවල් කිහිපයක් ගැන. ෆෝන් එකේ selfie cam එක ගැන කතා කරනවා නම් f1.9 aperture එකක් තියෙන 12 megapixel wide lens එකක් තමයි අපිට iPhone 15 Pro Max එකේ selfie camera එක විදිහට බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. selfie cam එක හරහා අපිට 4K videos 30 fps වලින් රෙකෝඩ් කිරීමේ හැකියාවක් තියෙනවා. මේ ඔයාලට පේන වීඩියෝ එකෙන් ඔයාලා දකින්නේ මම 5x දක්වා optical zoom කරලා capture කරපු ෆොටෝ එකක්. 5x වලට අමතරව 25x දක්වා අපිට digital zoom කරලා මේ iPhone එක හරහා photos capture කිරීමේ හැකියාව තියෙනවා. අපි ෆෝන් එකෙන් කැප්චර් කරපු normal ෆොටෝ එකක් වුණත් අපිට අවශ්‍යයි නම් පස්සේ වෙලාවකදී portrait ෆොටෝ එකකට මෙන්න මේ විදිහට කන්වර්ට් කර ගැනීමේ හැකියාව තියෙනවා. උදාහරණයක් විදිහට ප්‍රධාන වශයෙන්ම ඔයා කැප්චර් කරලා තියෙන ෆොටෝ එකට හොඳ සබ්ජෙක්ට් එකක් තියෙන්න ඕනේ. මිනිස් රූපයක් එහෙම නැත්නම් සත්ත්ව රූපයක් වගේ තියෙනවා නම් ඔයා normal ෆොටෝ එකක් නම් කැප්චර් කරලා තියෙන්නේ. ඔයාට පස්සේ මේක portrait ෆොටෝ එකකට ඉතා පහසුවෙන් කන්වර්ට් කර ගැනීමේ හැකියාව තියෙනවා. අවසාන වශයෙන් අපි ෆෝන් එකේ බැටරි එක ගැන කතා කරමු. iPhone 15 Pro Max එකට ඇවිල්ලා තියෙන්නේ මිලිඇම්පියර් 4441ක ටිකක් ලොකු බැටරි එකක්. මම මේ ෆෝන් එක charge කරන්නේ 80%ක් දක්වා විතරයි. බැටරි හෙල්ත් එකට ගොඩක් හොඳ නිසා තමයි මම මේ විදිහට 80%ක් දක්වා charge කරන්නේ. ඉතින් 80%ක් charge කරලත් මට කිසිම ප්‍රශ්නයක් නැතුව මේ ෆෝන් එක දවසක් use කරන්න පුළුවන්. මම ෆෝන් එක hard use කරන කෙනෙක්. පැය 24ම data on එකේ තමයි මගේ තියෙන්නේ. ඒ වගේම ගොඩක් වෙලාවට මම ඉන්නේ YouTube එකේ. ඉතින් ෆෝන් එක hard use කරලත් මට කිසිම ප්‍රශ්නයක් නැතුව දවසක් ඇද ගන්න පුළුවන් කියන්නේ ෆෝන් එකේ බැටරි එක ගොඩක් හොඳ මට්ටමක තියෙනවා. ෆෝන් එකේ අපිට 15W wireless charging වගේම MagSafe පාසුකමත් බලා ගන්න පුළුවන්. ඒ වගේම අනිත් කාරණාව තමයි මේ iPhone එක හරහා අපිට reverse charge කර ගැනීමේ හැකියාව තියෙනවා watt 4.5ක අගයකින්.
අවසාන වශයෙන් අපි ෆෝන් එකේ මිල ගණන් ගැන කතා කරමු. මම මේ මිලදී අරගෙන තියෙන 256GB version එක. මම මේ ෆෝන් එක මිලදී ගන්නකොට මේකේ මිල උනේ 4,50,000ක්. නමුත් මේ වෙනකොට iPhones වල මිල ගොඩක් අඩු වෙලා තියෙනවා. ඔයාට මේ iPhone 15 Pro Max එකේ 256GB version එක brand new seal pack රුපියල් 4,00,000කට වගේ මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. හරි එහෙනම් අද මම ඔයාලට අරගෙන ආවේ iPhone 15 Pro Max එකේ full review video එක. වීඩියෝ එක ඔයාලා හැමෝම ගොඩක් ආසාවෙන් බලන්න ඇති කියලා හිතනවා. අන්න ඒ නිසා අනිවාර්යයෙන්ම වීඩියෝ එකට like එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් අද වීඩියෝ එකෙන් ඔයාලගෙන් සමුගන්නවා. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.